අපි අද කතා කරන්නේ 8 ශ්‍රේණියේ දෙවෙනි පාඩම සත්ව වර්ගීකරණය. වීඩියෝ එකේ ඉස්සරහට යන්න කලින් අපේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා bell icon එකත් click කරන්න අමතක කරන්න එපා. Science book විද්‍යාවෙන් ආනන්දයට අපවට සිටින සතුන් විශාල විවිධත්වයක් පෙන්වනවා. ඒ නිසා තමයි විවිධ වූ නිර්ණායක භාවිතා කරලා මේ සතුන් වර්ගීකරණය කරන්නේ. අපි මුලින්ම සත්ව වර්ගීකරණය කියන්නේ මොකක්ද කියලා අර්ථ දක්වා ගමු. පොදු ගති ලක්ෂණ වලට අනුව සතුන් කාණ්ඩ වලට වෙන් කිරීම සත්ව වර්ගීකරණය ලෙස හඳුන්වනවා. මේ පාඩමේදී සතුන් වර්ගීකරණය කරන්නේ කොඳු ඇටපෙළ ඇති නැති බව අනුව පමණයි. ඒ අනුව කොඳු ඇටපෙළක් රහිත සතුන් පුෂ්ඨවංශීන් ලෙසත් කොඳු ඇටපෙළක් සහිත සතුන් පුෂ්ඨවංශීන් ලෙසත් හඳුන්වනවා. මේ කොඳු ඇටපෙළටම තමයි කශේරුකාව කියලා කියන්නේ. කොඳු ඇටපෙළ රහිත සතුන් අපිට තවදුරටත් කාණ්ඩ කරන්න පුළුවන්. ඒ කාණ්ඩ තමයි නිඩාරියා, ඇනලීඩා, මොලුස්කා, ආර්ත්‍රපෝඩා. නිඩාරියාවෝ ජලයේ ජීවත් වන විලෝපිකයන් වෙනවා. නිඩාරියා කාණ්ඩයට උදාහරණ ලෙස හයිඩ්‍රා, මුහුදු මල සහ ලොඩියන් දක්වන්න පුළුවන්. නිඩාරියා කාණ්ඩයට අයත් සතුන් අරීය සමමිතියක් පෙන්වනවා. මේ අරීය සමමිතිය කියලා කියන්නේ ජීවියා මධ්‍ය ලක්ෂයක් කරහා ඕනෑම අක්ෂයක් ඔස්සේ සමාන කොටස් දෙකකට වෙන් කිරීමට ඇති හැකියාවට. නිඩාරියාවන් බුහුබා හා මෙඩූසා ලෙස ආකාර දෙකකින් පවතිනවා. මේ බුහුබාවන් යම්කිසි පෘෂ්ඨයක එනම් උපස්තරයකට සවි වෙලා තමයි ඉන්නේ. ඒ නිසා බුහුබාවන් ඔත් ජීවිත ගත කරනවා. ඔත් ජීවිත කියලා කියන්නේ බුහුබාවන්ට ගමන් කරන්න බෑ. එනම් සංචරණය කරන්න බෑ. මෙඩූසා ආකාරය උපස්තරයකට සවි වෙලා නැහැ. ඒ නිසා මෙඩූසාවන්ට සංචරණය කරන්න පුළුවන්. මුහුදු මල හයිඩ්‍රා වගේ විශේෂ බුහුබා ආකාර ලොඩියන් මෙඩූසා ආකාරයට අයත් වෙනවා. නිඩාරියාවන් දංශක කෝෂ්ඨ මගින් විෂ ශ්‍රාවය කර ගොදුරු වඩවන කරනවා. මේ දංශක කෝෂ්ඨ කියලා කියන්නේ නිඩාරියාවන්ගේ ග්‍රාහිකා මත පිහිටන විශේෂණය වූ ඉන්ද්‍රිකාවලට. ඊළඟට අපි ඇනලීඩාවන් ගැන කතා කරමු. මේ ඇනලීඩාවන් කරදිය, මිරිදිය හා ගොඩබිම තෙත් සහිත ස්ථානවල වාසය කරනවා. උදාහරණ විදියට ගැඩවිලා, කූඩැල්ලා, පත්තෑ පණුවා දක්වන්න පුළුවන්. ඇනලීඩාවන් දීපාර්ශ්වික සමමිතිය පෙන්වනවා. දීපාර්ශ්වික සමමිතිය කියන්නේ මධ්‍ය අක්ෂය ඔස්සේ සමපාත වන පරිදි සමාන කොටස් දෙකකට බෙදිය හැකි වීම. ඇනලීඩාවන් සිහින් දිගු පණු ආකාර වෙනවා. පකණ්ඩ පණුවන් ලෙසද ඇනලීඩාවන් හඳුන්වනවා. එයට හේතුව ඔවුන්ගේ දේහ ඛණ්ඩවලට එනම් කොටස් වලට වෙන් වෙලා පැවතීම. ඊළඟට අපි මොලුස්කාවන් ගැන කතා කරමු. මොලුස්කාවෝ ගොඩබිම, මිරිදිය හා කරදිය පරිසරවල ජීවත් වෙනවා. උදාහරණ විදියට උරුබෙල්ලන්, දෙපියන් බෙල්ලා, අටපියල්ලා, හංගොල්ලා, දැල්ලා, බූවල්ලා වැනි සතුන් මොලුස්කාවන් සඳහා උදාහරණ විදියට දක්වන්න පුළුවන්. මොලුස්කාවන්ද දීපාර්ශ්වික සමමිතිය පෙන්වනවා. මෘදු දේහ දරන නිසා මෘද්වංශීන් ලෙසද මොලුස්කාවන් හඳුන්වනවා. මොවුන්ට පේශිමය පාදයක් සහිතයි. ඒ විතරක් නෙවෙයි ශ්ලේෂ මල වලින් තෙත් වූ දේහාවරණ දරනවා. ඇතැම් මොලුස්කාවන් කවච දරනවා. එක කාණ්ඩය තමයි ආර්ත්‍රපෝඩා වංශය. ආර්ත්‍රපෝඩාවෝ භෞමික සහ ජලජ පරිසරවල තමයි ජීවත් වෙන්නේ. සත්ව ලෝකයේ වැඩිම විශේෂ ගණනක් අයත් වෙන්නේ මේ ආර්ත්‍රපෝඩා කාණ්ඩයට. කෘමීන්, මකුළුවන්, ගෝනුස්සන්, හැකරැල්ලන්, පත්තෑයන් ආර්ත්‍රපෝඩාවන්ට උදාහරණ වෙනවා. ආර්ත්‍රපෝඩාවන්ද දීපාර්ශ්වික සමමිතිය පෙන්වනවා. ආර්ත්‍රපෝඩාවන්ගේ දේහය මතු පිට බාහිර සැකිල්ලක් තියෙනවා. ඇතැම් ආර්ත්‍රපෝඩා විශේෂ පියාපත් දරනවා. ඒ විතරක් නෙවෙයි දේහය බාහිර ඛණ්ඩනය වෙලා තියෙන්නේ. සන්ධි සහිත උපාංග ඇති නිසා ආර්ත්‍රපෝඩාවන් සන්ධිපාදකීන් ලෙස හඳුන්වනවා. අපුෂ්ඨවංශී කාණ්ඩ ටික අපිට මේ ආකාරයට විස්තර කරලා අවසන් කරන්න පුළුවන්. දැන් අපි කොඳු ඇටපෙළක් සහිත සතුන් ගැන කතා කරමු. කොඳු ඇටපෙළක් හෙවත් කශේරුවක් සහිත සතුන් පෘෂ්ඨවංශීන් ලෙස අපි කලින් ඉගෙන ගත්තා. පෘෂ්ඨවංශීන්ද කාණ්ඩ 4කට වර්ග කරන්න පුළුවන්. ඒ තමයි පිස්කේස්, ඇම්ෆිබියා, රෙප්ටීලියා, ආවේස්, මෙමේලියා කියන කාණ්ඩ. පිස්කේස් කාණ්ඩයට මත්ස්‍යෝ අයත් වෙනවා. පිස්කේස් කාණ්ඩයට අයත් සතුන් ජලයේ ජීවත් වීමට හොඳින් අනුවර්තනය වෙලා තියෙනවා. පිස්කේස් කාණ්ඩයට උදාහරණ ලෙස තිලාපියා, මෝරා,
බලය, මඩුවා දක්වන්න පුළුවන්. පිස්කේස් කාණ්ඩයට අයත් සතුන්ගේ දේහ නානාකූල හැඩයක් ගන්නවා. ඒ නිසා එම ජීවීන්ට ජලය කපාගෙන පිහිනා යාමට හැකියාව ලැබෙනවා. ඔවුන්ගේ දේහය කොරපතු වලින් ආවරණය වෙලා තියෙන්නේ. පිහිනීම සඳහා වරල් යොදා ගන්නවා. ශ්වසනය සඳහා ජලක්ලෝම භාවිතා කරනවා. පිස්කේස් කාණ්ඩයේ සතුන් ඇසිපිය දරන්නේ නැහැ. ඇම්ෆිබියා කාණ්ඩයට අයත් වන්නේ උභයජීවීන්. මේ උභයජීවීන් කියන කාණ්ඩයේ සතුන් ජීවන චක්‍රයේ එක් අවධියක් ජලජ පරිසරයේ තමයි ගත කරන්නේ. ඇම්ෆිබියා කාණ්ඩයට උදාහරණ විදියට ගෙම්බා, මැඩියා, සැලමන්දරා, පණුගෙම්බා හෙවත් ඉක්තියෝපිස් දක්වන්න පුළුවන්. ඇම්ෆිබියා කාණ්ඩයේ සතුන්ට රූපාන්තරණයක් සහිතයි. කොරපොතු රහිතයි. ග්‍රන්ථිමය අවයව ඇත. තුනී තෙත් සමක් දරයි. බොහෝ ඇම්ෆිබියාවන්ට සංචරණය සඳහා ගාත්‍රා පිහිටනවා. ශ්වසනය පෙනහැලි මගින් හා තෙත සම මුඛය මගින් සිදු කරනවා. ඊළඟට අපි රෙප්ටීලියාවන් ගැන කතා කරමු. රෙප්ටීලියා කාණ්ඩයට අයත් වන්නේ උරගයන්. උරගයන් ගොඩබිමට තමයි හොඳින්ම අනුවර්තනය වෙලා තියෙන්නේ. ඉබ්බා, කැස්බෑවා, කිඹුලා, නයා, පොළඟා උදාහරණ විදියට දක්වන්න පුළුවන්. මේ රෙප්ටීලියා කාණ්ඩයේ සතුන් පොරල්ල සහිත වියලි සමක් දරනවා. එම සම ග්‍රන්ථි වලින් තොරයි. ඒ විතරක් නෙමෙයි සංචරණයට ගාත්‍රා දරනවා. තමුන්ගේ ගාත්‍රා ක්ෂීණ වීම නිසා සංචරණයට බඩගා යාම උපයෝගී කර ගන්නවා. ශ්වසනය පෙනහැලි මගින් සිදු කරයි. ආවේස් කාණ්ඩයට පක්ෂීන් අයත් වෙනවා. කැහිබෙල්ලා, හංසයා, බකමූණා, ගිරවා ආවේස් කාණ්ඩයට නිදසුන් ලෙස දක්වන්න පුළුවන්. ආවේස් කාණ්ඩයේ සතුන් ආනාකූල දේහ දරනවා. ඒ නිසා සුළඟ කපාගෙන පියාසර කිරීමට ඔවුන්ට හැකියාව ලැබෙනවා. පියාටු වලින් ආවරණය වූ සම සංචරණය සඳහා ගාත්‍රා ආවේස් කාණ්ඩයේ සතුන්ට පවතිනවා. ඉදිරි පාද පියාපත් බවට පත් වෙලා තියෙනවා. මුඛයේ දත් නැමැති අතර භෝජන රටාව අනුව සැකසුණු හොටක් ආවේස් කාණ්ඩයේ සතුන්ට තියෙනවා. ශ්වසනය පෙනහැලි මගින් තමයි සිදු කරන්නේ. මැමේලියා කාණ්ඩය. මේ මැමේලියා කාණ්ඩයට අයත් වන්නේ ක්ෂීරපායින්. ක්ෂීරපායින් කියලා කියන්නේ කිරිබී වැඩෙන සතුන්ට. උදාහරණයක් ලෙස මිනිසා, මීයා, උණහපුළුවා, ඔරන්නොටා, ගෝරිල්ලා, චිම්පන්සියා, වවුලා දක්වන්න පුළුවන්. මැමේලියාවන් කිරිබී වැඩෙන නිසා ස්තන ග්‍රන්ථි පිහිටනවා. ස්තන ග්‍රන්ථි කියන්නේ කිරි නිපදවන ග්‍රන්ථි වල. සමහි ස්වේද ග්‍රන්ථි, ස්නේහස්‍රාවී ග්‍රන්ථි හා රෝම පවතිනවා. ඒවා මගින් දේහ උෂ්ණත්ව පාලනය, දහඩිය දැමීම වැනි ක්‍රියා සිදු කරනවා. බාහිර කම්පති සහිත කන් මැමේලියාවන් සතුයි. මැමේලියාවන් ශ්වසනය සඳහා පෙනහැලි භාවිතා කරනවා. 8 ශ්‍රේණියේ දෙවෙනි පාඩම සත්ව විවිධත්වය අපිට මේ විදියට අවසන් කරන්න පුළුවන්. මතක ඇතුව සයන්ස් බුක් YouTube නාලිකාව subscribe කරලා bell icon එකත් click කරලා තියාගන්න. එතකොට අපි අලුත් වීඩියෝ එකක් අප්ලෝඩ් කරපු ගමන් ඔයාලට ඒක බලන්න පුළුවන්. අලුත් වීඩියෝ එකකින් නැවත හමු වෙනතෙක් අදට ඔබෙන් සමුගන්නම්. ඔබ සැමට සුබ දවසක් වේවා.